අපේ රටේ ගොඩක් තරුණ තරුණියන්ට තියෙන හීනයක් තමයි පිටරටකට ගිහිල්ලා රැකියාවක් කරන්න ඕන කියන එක. ඒකෙදිත් යුරෝපීය රටකට වගේ යන්න අවස්ථාවක් තියෙනවා නම් බොහෝ දෙනෙක් කැමතියි. ඉතින් ඒ නිසාම අද දවසේදී අපි සූදානම් වෙන්නේ මේ ඉන්ටර්නැෂනල් ජොබ් මාකට් එකේ තියෙන රැකියා අවස්ථාවන් මොනවද කියලා කතා කරන්න. ඒ විතරක් නෙමෙයි වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ්ස් මොනවද කියලා කතා කරන්න. ඉතින් ඒ ගැන කතා කරද්දී අපේ රටේ වසර ගණනාවකින් වසර 30කට වැඩි කාලෙක ඉඳන් පිටරට රැකියා අවස්ථාවන් අපේ තරුණ තරුණියන්ට ලබා දීපු ඒ විතරක් නෙමෙයි අධ්‍යාපනය ලබා දීපු ආයතනයක් ඩිමෝ ආයතනය. ඉතින් ඩිමෝ ආයතනයේ ඩිමෝ ඇකඩමිහි අද දවසේදී අපි සම්බන්ධ කරගත්තා ප්‍රධානීතුමා විමුක්ති රන්දිනී මහත්මයා. ඒ වගේ මෙහි උපදේශකවරියක් වන වත්සලා ගායත්‍රි මහත්මිය. ආයුබෝවන් ඔබතුමාලා දෙතුන්. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ ඇත්තටම මේ ඉන්ටර්නැෂනල් ජොබ් මාකට් එකේ මොනවද තියෙන ජොබ් ඔපචුනිටිස් කියලා කතා කරන්න. ඇත්තටම මේ ඉන්ටර්නැෂනල් ජොබ් මාකට් එකේ දැනට තියෙන ජොබ් ඔපචුනිටිස් මොනවද? ඔව් මහසිත දැන් ඉන්ටර්නැෂනල් ජොබ් මාකට් එකේ අපි ගත්තොත් ඒ විශේෂයෙන්ම ඔය දැන් STEM කියන්නේ සයන්ස් එන්ජිනියරින් ටෙක්නොලොජි මැතමැටික්ස් ඔය ක්ෂේත්‍රවල ලොකු ඩිමාන්ඩ් එකක් දැන් ලෝකෙ හැදීගෙන එනවා. ලෝක බැංකුව මේ එස්ටිමේට් කරනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට මිලියන 80කට වැඩිය ජොබ්ස් ඔය ෆීල්ඩ්ස් වල පොදුවේ. ඒක ලොකු ෆීල්ඩ් එකක්. දැන් ඒ අතර ගොඩාක් උනන්දුව තියෙනවා දැන් රිනියුබල් එනර්ජි පැත්තට, ඔය පුනර්ජනනීය බල ශක්තිය පැත්තට, ඔය ග්‍රීන් ටෙක්නොලොජි ගොඩාක් දුරට අද ලෝකේ ගොඩාක් රටවල් ඒවා සම්බන්ධයෙන්ුත් ඉන්වෙස්ට්මන්ට්ස් කරගෙන යනවා. විශේෂයෙන්ම දැන් අපි අත්දැකලා තියෙන දේ තමයි මේ යම් කිසි ස්කිල් එකක් නිපුණතාවයක් තියෙන අය ටෙක්නීෂියන්ස්ලා නැත්නම් ක්‍රාෆ්ට්ස්මන්ලාට තියෙන ඩිමාන්ඩ් එක ශීඝ්‍ර ලෙස වැඩි වෙලා තියෙනවා. ඒකේ කිසිම අඩුවක් නැහැ. දැන් අපි දන්නවා පහුගිය අවුරුදු දෙකක වගේ කාලය ඇතුළත ඔය AI වගේ දේවල් එනවත් එක්කම ජොබ් මාකට් එකේ සමහර ක්ෂේත්‍රවල ලොකු කඩාවැටීමක් ආවා. කියන්නේ තවදුරටත් ඒක මේ අර මිනිස්සු අවශ්‍ය නැහැ කියන තැනට. හැබැයි අපි ගත්තොත් ටෙක්නීෂියන්ස්ලා, ස්කිල්ඩ් ක්‍රාෆ්ට්ස්මන්ලා, අපි ප්ලම්බින් ගත්තත්, ඉලෙක්ට්‍රීෂියන්ස්ලා ගත්තත්, කාපෙන්ටර්ස්ලා ගත්තත්, කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ගත්තත් ඒ අයට තියෙන අඩුවක් වෙලා නැහැ තියෙන ඩිමාන්ඩ් එකේ. ඩිමාන්ඩ් එක සෑහෙන දුරට වැඩි වෙලා තියෙනවා. දැන් අවශ්‍ය වෙන්නේ අලුත් ටෙක්නොලොජි එකත් එක්ක මේ ස්කිල්ස් ටික ඩිවලොප් කරගෙන අර ලෝකේ තියෙන ට්‍රෙන්ඩ්ස් එක්ක යන එක. දැන් අපි අර මේ සාම්ප්‍රදායිකව හිතන විදිහේ මේ පයිප් බාස් කෙනෙක්වත් මේ ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්වත් නෙමෙයි දැන් අපි කතා කරන්නේ. දැන් ටෙක්නොලොජි එකත් එක්ක යන්න පුළුවන් කෙනෙක්. ඉතින් එහෙම යන්න පුළුවන් ක්වොලිෆිකේෂන් එකක්, ස්කිල් සෙට් එකක් තියෙනවා නම් කෙනෙකුට ලොකු ගමනක් යන්න පුළුවන්. එතකොට මේ ප්ලම්බින්, මෙකැනිකල් and ඉලෙක්ට්‍රිකල් මේ ෆීල්ඩ්ස් තුනම කම්බයින් වෙච්ච මේ ඩිසිප්ලින් එකට අපි කියනවා ප්ලාන්ට් එන්ජිනියරින් කියලා. ඒකට අපේ කලාපේ අපි බිල්ඩිං සර්විස් එන්ජිනියරින් කියලාත් කියන්නේ ඕකට තමයි. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ගොඩනැගිල්ලක තියෙන සියලුම පද්ධති හැන්ඩල් කරන්න පුළුවන්. ඒවා මේ අලුත් ගොඩනැගිල්ලක ඒවා ස්ථාපනය කරන්න, එහෙම නැත්නම් පරණ ටෙක්නොලොජි එක අප්ග්‍රේඩ් කරන්න, තියෙන එකක් මේන්ටේන් කරන්න, මේ හැමදේම කරන්න පුළුවන් එක ටෙක්නීෂියන් කෙනෙක් අපි හදනවා. එතකොට එයා ගොඩාක් ෆ්ලෙක්සිබල්. ඒ වගේම තමයි එයාට මේ බිල්ඩින් එකක තියෙන සියලු පද්ධති හැන්ඩල් කරන්න අවබෝධය තියෙනවා. දැන් මේකේ තියෙන වටිනාකම තමයි අපි දැන් බිල්ඩින්ග්ස් වලට එනකොට ලංකාවේ වුණත් අපි කතා කරනවා ස්මාර්ට් බිල්ඩින්ග්ස් ගැන. ඒ වගේම අපි කතා කරනවා බිල්ඩින් එකක තියෙන සිස්ටම්ස්, ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක, එතකොට ෆයර් සිස්ටම් එක, එතකොට ලයිටිං, එයාර් කන්ඩිෂනින්, සෙකියුරිටි සිස්ටම්ස්, මේ ඔක්කොම දැන් ඉන්ටිග්‍රේටඩ්. මේ ඔක්කොම එකිනෙකට නෙට්වර්ක් කරලා තියෙනවා. එතකොට ගොඩාක් වැදගත් වෙනවා මේ හැම පද්ධතියක් ගැනම අවබෝධයක් තියෙන ටෙක්නීෂියන් කෙනෙක් හදන එක. මම හිතන්නේ ගායත්‍රි මට වැඩිය ඉන්ඩෙප්ත් ටෙක්නිකලි එක්ස්ප්ලেইন කරයි මොකද්ද ප්ලාන්ට් එන්ජිනියරින් කියලා කියන්නේ. ඔව් දැන් ඇත්තටම මේ ටිකක් අපිටත් හුරු පුරුදු නැති වචනයක් මේ ප්ලාන්ට් ඉන්ජිනියරින් කියන කතාව. එතකොට දැන් මේ ප්ලාන්ට් ඉන්ජිනියරින් සම්බන්ධයෙන් එහි ප්‍රධාන උපදේශිකාව විදිහට තමයි ඔබතුමිය කටයුතු කරන්නේ. මොකද්ද මේ ඇත්තටම ප්ලාන්ට් ඉන්ජිනියරින් කියන්නේ සහ මේකට ඉන්ක්ලූඩ් වෙන දේවල් මොනවද සහ මේකදී අපේ දරුවෙක්ට මොනවද උගන්වන්නේ? සාමාන්‍යයෙන් ලංකාවේදී අපි මේක හඳුන්වන්නේ
MEP ෆීල්ඩ් එක විදියට මැකනිකල් ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් එමත් නැත්නම් බිල්ඩින් සර්විස් කියලා කියනවා. නමුත් මේ ප්ලාන්ට් එන්ජිනියරින් කියන වචනය එන්නේ ජර්මන් වලින්. අපි දෙන්නේ ළමයෙක්ට ජර්මන් ඩිප්ලෝමා එකක්. ඒ නිසා අපි මේක ප්ලාන්ට් එන්ජිනියරින් කියලා තමයි හඳුන්වන්නේ. ලංකාවේ ගත්තොත් මේ ෆීල්ඩ් එකේ අපිට කම්බිනේෂන් එකක් හම්බෙන්නේ නැහැ. ඇකඩමි එකක් විදියට. ඒකෙදි කෝසස් තියෙනවා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ට කරන්න පුළුවන්, ප්ලම්බර් කෙනෙකුට කරන්න පුළුවන් ඒ විදියට. නමුත් මේ අපේ ඩිමෝ ඇකඩමි එකේදී සිදු කරන්නේ මේ ඔක්කොම කම්බිනේෂන් එකක්. ඒ කියන්නේ දැන් ප්ලාන්ට් එන්ජිනියරින් වලදී අපිට ඕන ප්ලම්බින් සිස්ටම්, ඒ වගේම ඕන වෙනවා ඉලෙක්ට්‍රිකල් සිස්ටම්, ගෑස් සිස්ටම්, ළඟට HVAC කියලා කියන්නේ හීටින්, වෙන්ටිලේෂන් ඇන්ඩ් එයාර් කන්ඩිෂනින් සිස්ටම්. ඉතින් මේ දේවල් වලදී දරුවෙක්ට අවශ්‍ය මූලික දැනුම, මේ මූලික දැනුම ලබා දෙන්නේ අපි ඇත්තටම ජර්මන් සිලබස් එකකට. ජර්මන් බුක්ස් අපි ගෙන්නනවා, ඒ බුක් අපි ඔබ්සර්ව් කරනවා, ඒ වගේම තමයි අපි මේ දරුවන්ට දැනුම ලබා දෙන්නේ. ඒ වගේම තියෙනවා අපිට ඇකඩමික් වලදී ප්‍රැක්ටිකල් සයිඩ් එක සහ ලෙක්චර් සයිඩ් එක. එතනදී ඒ ලෙක්චර්ස්ලා ඉතාමත් පරිපූර්ණ අත්දැකීම් සහිත ලෙක්චර්ස් තමයි අපිට ඉන්නේ. ඒ වගේම ලැබ් ෆැසිලිටීස්. එතනදී ගත්තට පස්සේ ආසිත අපිට තියෙනවා වර්ක්ෂොප්, ෂීට් මෙටල් වර්ක්ෂොප්, ළඟට මෙටල් වර්ක්ෂොප් තියෙනවා, වෙල්ඩින් වර්ක්ෂොප් තියෙනවා. දැන් වෙල්ඩින් එක ගත්තත් තියෙනවා ආසිත ටයිප්ස්. කියන්නේ ගෑස් වෙල්ඩින් තියෙනවා, ආක් වෙල්ඩින් තියෙනවා, මිග් වෙල්ඩින් තියෙනවා, ටිග් වෙල්ඩින් තියෙනවා. ඉතින් මේ හැමදේම මේ ඩිමෝ ඇකඩමි එකේ තියෙනවා. සහ දැන් අපි දරුවෙක්ට උගන්වද්දී අපි දැනගන්න ඕන ඒ දරුවා දැන් මේ අපි යවන්නේ ෆීල්ඩ් එකට. ඒ ෆීල්ඩ් එකට ගියාට පස්සේ ආසිත මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක කියන එක අපිට තියරිටිකල් නෙවෙයි. තාමත් ප්‍රැක්ටිකල්. සමහර වෙලාවට ඩිසිෂන් ගන්න වෙන්නේ එතන කන්ඩිෂන් එකත් එක්ක. ඒතකොට අපි මේ දරුවන්ව හදන්නේ ඒ කන්ඩිෂන් ඒවට කොහොමද සොලියුෂන් දෙන්නේ කියන ඒ බේස් එක ඉස්සෙල්ලා අපි දානවා දරුවන්ට. ඉතින් අපේ දරුවන්ට ජාත්‍යන්තර පුහුණුවක් ලබා දෙනවා. ඒ කියන්නේ එතනදී දරුවෝ බලයි අය කොහොමද මේ ජාත්‍යන්තර පුහුණුවක් ලබා දෙන්නේ කියලා. මොකද හේතුව අපි ජර්මන් චේම්බර් එකත් එක්ක සම්බන්ධ වෙලා අපිට මේ මයිස්ටර්ස්ලා එනවා. අවුරුද්දකට සැරයක් අපිට වර්ක්ෂොප් තියෙනවා, වෙල්ඩින් වර්ක්ෂොප් තියෙනවා, ප්ලම්බින් වර්ක්ෂොප් තියෙනවා. ඒ වගේ ජර්මන් ටෙක්නීෂියන්ස්ලා ඇවිල්ලා තමයි අපිට මේවා වර්ක්ෂොප් කරගෙන යන්නේ. සහ දැන් අපි දැනගන්න ඕනේ ඇයි මේ NVQ ලෙවල් එකක් තියෙනවද මේකට? ඇත්තටම ඔව් තියෙනවා. NVQ ලෙවල් එක වගේම TVEC එකකින් කරන NVQ levels සහ ජර්මන් ඩිප්ලෝමා එක. ජර්මන් ඩිප්ලෝමා එක ලබා දෙන්නේ තමත් ප්‍රමිති සහගතව. හේතුව ජර්මන් වාණිජ්‍ය මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි මේ එක්සෑම්ස් තියෙන්නේ. අපිට තියෙනවා එක්සෑම් ඒ ඩිප්ලෝමා එක ග්‍රැජුවේට් වෙන ස්ටුඩන්ට්ස්ලා අනිවාර්යෙන් මේ එක්සෑම් ෆේස් කරන්න ඕන. ප්‍රැක්ටිකල් එක්සෑම්, රිටන් එක්සෑම් තියෙනවා. ඒ දේවල් පූර්ණ අධීක්ෂණයක් යටතේ සිදු කරනවා. විමුක්ති මහතා දැන් අපේ රටේ තරුණයන්ට එන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ කෝස් එක කරායන් පස්සේ කොහොමද මේ ජර්මනියට හරි නැත්නම් වෙනත් රටකට හරි රැකියා අවස්ථාවන් සඳහා ඔබතුමාලා මේක සම්බන්ධ කරන්නේ? ඔව්. දැන් ප්ලාන්ට් එන්ජිනියරින් ඩිප්ලෝමා එක ගත්තොත් එහෙම ජර්මනියෙන් පිට ඔය ගායත්‍රි කිව්වා වගේ අපි ජර්මන් වාණිජ්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිතව අපි කියන්නේ ග්‍රේඩ් A සර්ටිෆිකට් එකක් කියලා. ඒ කියන්නේ සිලබස් එක, කෝස් එකේ ඩියුරේෂන් එක අවුරුදු 3, ඊළඟට මේකේ තියෙන විභාග මේ සියල්ල ඊළඟට මේකට උගන්වන අය ඉන්ස්ට්‍රක්ටර්ස්ලාගේ ක්වොලිෆිකේෂන්ස් සියල්ල ජර්මනියේ හා සමානයි 1 to 1 යන. එතකොට මේගොල්ලන්ගේ සර්ටිෆිකට් එක ජර්මන් ඩිප්ලෝමා එක අපි කියන්නේ 100% recognized, fully recognized qualification. මේ recognition එකත් එක්කම ජර්මනියේ කෙනෙකුට යන්න අවශ්‍ය කරන භාෂා දැනුමත් අපේ ආයතනය ඇතුළෙම අපි ලබා දෙනවා. පස්සේ පාඨමාලාව සම්පූර්ණයෙන් සාර්ථකව සම්පූර්ණ කරගන්න සියලු දෙනාට ප්ලාන්ට් එන්ජිනියරින් පාඨමාලාවේ අපි යොමු කරනවා රැකියාවලට. අපිත් එක්ක ගිවිසුම් ගත වෙලා ඉන්නවා ජර්මනියේ ප්‍රමුඛ පෙළේ මේ බිල්ඩිං සර්විසස් නැත්නම් හෝම් සර්විසස් කම්පනි එකක්. අපි හෝම් සර්ව් කියලා කියන්නේ අපේ වෙබ්සයිට් එකට ගියොත් බලන්න පුළුවන්. ඒක මල්ටිනේෂනල් කම්පනි එකක්. ඇතුළුව තවත් කම්පනීස්
ගොඩක්. ඉතින් අපි සාර්ථකව පාඨමාලාව සම්පූර්ණ කරන ළමයි අපි මේ ආයතන වලට යොමු කරනවා සමුක පරීක්ෂණ වලට. දැන් ප්ලාන්ට් එන්ජිනියරින් ඩිප්ලෝමා එක ගත්තොත් එහෙම ඒක විශේෂයි. අපේ කියනවා අපේ ජොබ් එක ගැරන්ටි කරනවා කියලා. මොකද ඒ තරමට ඩිමාන්ඩ් එක තියෙනවා. ළමයෙකුට පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරලා ඒකේ අවසන් විභාග සාර්ථකව සම්පූර්ණ කරලා ඒ වෘත්තීය මට්ටමට අදාළ ජර්මන් භාෂා සහතිකය ලබා ගත්තොත් අපි හරහා වෙන කිසිම අමතර වියදමක් නැතුව එයාලට රැකියාවට යන්න පුළුවන්. දැන් බලගෙන ගොඩක් දෙනෙට හිතෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි දැන් මේ ප්ලාන්ට් ඉන්ජිනියරින් කියන කෝස් එක කාන්තාවන්ටත් කරන්න පුළුවන්ද ගෑනු ළමයින්ටත් කරන්න පුළුවන්ද කියන එක දැන් ඔබතුමී උපදේශකවරියක් විදියට මොකද්ද දෙන උපදෙස? ඇත්තටම පුළුවන්. හේතුව මමත් එක් කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා තමයි දැන් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට ඉන්නේ. හේතුව ගෑනු ළමයින්ට කියලා පිරිමි ළමයින්ට කියලා වෙනසක් නැහැ මේ ඉන්ඩස්ට්‍රි එකේ. ගෑනු ළමයින්ටත් පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙනවා නම් ඒ දරුවන්ට ස්කිල් හදාගන්න අවශ්‍යයි සහ අප්ඩේට් වීම අත්‍යවශ්‍යයි හසිත. අපි අනිවාර්යෙන් ඒ අදාළ ෆීල්ඩ් එකේ කොහොමද අප්ඩේට් වෙන්නේ සහ කොහොමද ස්කිල් එක හදාගන්නේ කියන උනන්දුව තියෙනවා නම් ගෑනු ළමයෙකුට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට ගත්තොත් මේ අපේ ඩිමෝ ඇකඩමි එකේ තාමත් හොඳ ක්‍රියාවක් වෙනවා ගෑනු ළමයි සඳහා. හේතුව විශේෂයි ගෑනු ළමයින්ට. හේතුව අපේ ඒ තෝරගන්න අපේ තියෙනවා ක්වොලිෆිකේෂන්ස් මේ ඩිමෝ ඇකඩමි එකේ මේ කෝසස් කොහොමද හදාරන්නේ කියලා. එතකොට සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් ඒ සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑම් එකේදී අපි තියෙනවා එක්සෑම්, IQ ටෙස්ට්, ඊට පස්සේ ඇසෙස්මන්ට් සෙන්ටර් එකක්, ඊට පස්සේ අපි තියෙනවා ඒ ළමයි සමග ප්‍රායෝගිකව කොහොමද ඩිස්කස් කරනවා. ඊට පස්සේ තමයි අපි සිලෙක්ට් කරගන්නේ. එතනදී වැඩිම ලකුණු ගන්න ගෑනු ළමයින්ට මේ කෝස් එක ෆ්‍රී. ඕකේ. එතකොට ඒ ළමයින්ට ඒ කෝස් එක ෆ්‍රී කරගෙන සහ ඒ ළමයින්ට ඉතාමත් හොඳ රැකියාවක් ජර්මන්ලි ගන්න පුළුවන්. ඒක තමයි අපේ කෝස් එකේ ගෑනු ළමයින්ට තියෙන ඉතාමත් වටිනාම දේ. බැලුවම මේ කාන්තාවන්ට සුවිශේෂී අවස්ථාවක් ලබා දීලා තියෙනවා. දැන් මේ ස්කිල් බේස්ඩ් ෆීල්ඩ් එක තරුණ තරුණියක් වැඩ කරන්න භාෂාවෙන් ඉන්නවා නම් කොහොමද ඩිමෝ ඇකඩමි එක හරහා මේ වැඩේ කරගන්න ඩිමෝ ඇකඩමි එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්? ඔව්, ඩිමෝ ඇකඩමි කියලා අපි ඉන්ටර්නෙට් එකේ අන්තර්ජාලය සර්ච් කරොත් අපේ සෝෂල් මීඩියා හැන්ඩල්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම අපේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. එතනදී තමන්ට ගැලපෙන තමන්ට උනන්දුවක් තියෙන මේ පාඨමාලාවක් තියෙනවා නම් හෝ පාඨමාලා කීපයක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් අපිට අයදුම් පත්‍රයක් එවන්න. අපේ සෝෂල් මීඩියා වල අපේ ඉන්ටෙක්ස් ලං වෙනකොට අපි ඇඩ්වර්ටයිස් කරනවා. Facebook, Instagram, TikTok තියෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල. එතකොට ඒ එක එක පාඨමාලාවල් වලට අදාළ මූලික සුදුසුකම් තියෙනවා. සරලව කියන්නම් අපේ ප්ලාන්ට් එන්ජිනියරින් සහ මේ පොදුවේ ජර්මන් ඩිප්ලෝමාස් වලට තියෙන්නේ. ළමයෙකුට පුළුවන් ක්‍රම දෙකකට මේකට ඇතුල් වෙන්න. තමන්ට උසස් පෙළ තියෙනවා නම් උසස් පෙළ සමත් නම් විෂයන් තුනම අපිට කෙලින්ම අයදුම් පත්‍රයක් දාලා ප්‍රවේශ විභාගයට මුහුණ දීලා ප්‍රවේශ විභාගයෙන් එයා පාස් වුණොත් අපේ ඇසෙස්මන්ට් සෙන්ටර් එකටයි ඉන්ටර්විව් එකටයි මුහුණ දීලා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ළමයෙකුට උසස් පෙළ නැත්තම් එයාට සාමාන්‍ය පෙළ විතරයි නම් තියෙන්නේ. අපේ මාස 3ක ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රම් එකක් තියෙනවා. ඒ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රම් එක හරහා එයාලට ඒක ෆලෝ කරලා ඒකේ අවසාන විභාගේ හොඳට සමත් වෙලා අපිට ඩිප්ලෝමා එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ හොට්ලයින් එකට කතා කරන්න පුළුවන්. අවුරුදු 16 22 අතර ඕනම කෙනෙකුට අපේ පාඨමාලා වලට අයදුම් කරන්න පුළුවන්. ජර්මන් භාෂාවත් අනිවාර්ය අංගයක් හැටියට අපි අපේ ජර්මන් ඩිප්ලෝමාස් වල ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඒ අයට ජර්මනියේ රැකියාවකට අවශ්‍ය කරන සියලු සුදුසුකම් ඩිමෝ ඇකඩමි එක තුලින්ම ලබා ගන්න පුළුවන්. තමන්ගේ උනන්දුව තමයි ඉතින් අවශ්‍ය වෙන්නේ. ඔව්, ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළටම මේ පිළිබඳව අපිත් එක්ක තොරතුරු බෙදාගත්තට. උනන්දුව කැපවීම තියනවා නම් ඉතින් ඕනම ගමනක් සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔබේ රට යන හීනය හැබෑ කරගන්න ඕන නම් ඔන්න හොඳම අවස්ථාවක් තියෙනවා ඩිමෝ ඇකඩමි තුල. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අදතිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.